ඒක සමහර කාලේනවා යටලෑල්ල එහෙම ලොකුට සුද්ධ කරන්න අවශ්‍යම නැහැ. යටලෑල්ල බලපුවම මාතට තේරෙනවා කුණු මොකුත් නැහැ. 100 ගහන්නේ හොඳයි නෑ ක්ලීන් කරන්න දෙයක් නැහැ. ඒක ක්ලීන් කරලා අවශ්‍යම නැහැ. යටලෑල්ල බලපුවම මාතට තේරෙනවා කුණු මොකුත් නැහැ. රොඩු මොකුත් නැහැ. ඒ කියන්නේ සෑහෙන කාලයකට ආපහු සුද්ධ කරන්න අවශ්‍ය නැහැ. හැබැයි අහිමි කාලේ ආපුවාම සාමාන්‍යයෙන් සතියකට සැරයක් දෙසරයක් ඒක කරන්නේ මෙහෙමයි. වහලේ අරගෙන මෙන්න මෙහෙ බිමින් තියාගන්න. හරි? බිමින් තියාගෙන මේ පෙට්ටිය මේ මුස්සලා ඔහම අරගෙන මෙන්න මෙහෙම හුලස් වෙන්න තියාගන්න ඕනේ. ඔන්න ඔන්න. ඒතර මැස් වහුවෙන්නේ නැහනේ. මැස් තැලෙන්නේ නැහැ. තැලෙන්නේ නැහැ. මම දැකලා තියෙනවා. ඔව් ඊට පස්සේ මේ තහඩුවම අරගෙන අපට පුළුවන් මේකේ මෙන්න මේ රොඩු තියෙනවා මේව. මෙන්න මේවා ටික හොඳට ක්ලීන් කරා ගන්න. ඔය කරන්නේ නැත්තම් මොකද වෙන්නේ මේ බලන්න මෙන්න මේ වගේ කීටෝ ඉන්නවා මේ චූටි කීටෙක් ඉන්නේ. ඒතර මේ වගේ කීටයෝ මේ මුන් ඉටි තමයි කන්නේ. මුන්ට කියන්නේ ඉටි සලම කීටයෝ කියලා. බම්බරු නම් ගැටලුවක් නැහැ දෙබරු වෙනවා ඇත්තේ අම්මා. දෙබරු වෙනවා නම් මේ මට කියන්න ඒකට අර කොතු දලක් තියෙනවා ඒක ගහන්න හැටි මම කියලා දෙන්නම්. එතකොට මේකෙදි කරන්න ඕනේ දැන් මේක හොඳට මෙහෙම සුද්ධ කරන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ අර ඉටිසලම කීටියේ හිටියේ. ඕක මොකද කරන්නේ ඌට ලොකු වෙනවා මෙච්චරක් විතර. ලොකු වෙද්දි දැන් මේකේ තියෙන ආහාර ටික මදිනේ. ඌ නගිනවර වදෝයි. වදෝට එක වද ගන්න පටන් ගන්නවා. ඒක ජනපද දාලා යන්න ලොකුම හේතුව තමයි ඕක. ඒක නිසා අපි සතියකට මහත් ආපු වෙලාවට සුද්ධ කරලා දාන්න. ඒ කියන්නේ ජනපදයේ හොඳට ස්ට්‍රෝං තියෙනවා නම් ඇටැක් එකට එන්න දෙන්නේ නැහැ මැස්සොම නවත්ත ගන්නවා. ජනපදයේ වීකුණොත් තමයි වෙන්නේ. සුද්ධ කරන්න. ඔව් සුද්ධ මම අරක කරන්න. සුද්ධ කරන්න පුරුදු වෙන්න. ඔව්. ඔය විදිහට තියනවානේ. තියලා ඊට පස්සේ ආපහු තිබ්බ විදිහටම ගේට් එක මෙහෙම තියෙන්නේ. ගේට්ටුව මම මෙහෙම දාලා තියෙන්නේ මේ කට සීමා වෙන්න. දැන් වද ඔක්කොම බැඳලා නැහැනේ. වද බඳින්න මේ ගේට් එක සම්පූර්ණ යරියයි. වද අටම සම්පූර්ණවට පස්සේ මේක අවශ්‍ය නැහැ. මේක ගේන් තියාගන්න පුළුවන්. ගේන් තිබ්බම නැති වෙනවනේ ඔක. ඒක මේ උඩින් තියාගන්න මෙතන. ඒතර අවශ්‍ය වෙලාවට එතනම තියෙනවනේ. ඊට පස්සේ ආපහු මේ පෙට්ටිය දිහද්දි ඔව් ඒ තිබ්බ විදිහටම තියන්න. ඒ කියන්නේ මේක හරි හතරස් නිසා මේක කරකවල තියන්නත් පුළුවන් නේ. ඔව්. කියන්නේ මේ රාමු ටික මේ කට පැත්තට කොහොම තියෙන්න ඕනේ. ඔව්. කට පැත්තනේ. ඔව් කට පැත්තට තියෙන. දැන් මේක ඕනනම් මෙහෙම කරකවල තියන්නත් පුළුවන් නේ අපිට කොහොම. කිසි ගැටලුවක් නැහැ මෙහෙම තියන්න පුළුවන් නේ. ඔව්. එතකොට පැටලෙනවා. එතකොට පැටලෙනවා. ඒ කියන්නේ මැස්සන්ට අමාරුයි එතකොට. ඒක නිසා මේ අනිවාර්යයෙන්ම රාමු ටික කට පැත්තට තියෙන්න ඕනේ. ඒ කියන්නේ එහෙම තියන්න හේතුව තමයි දැන් මේ හැම වදයකින් ඉන්න මැස්සට කට ගාවට එන්න පුළුවන් නේ මෙහෙම. ඔව් හරි දෙලා. අර එහෙම තිබ්බහම අර කෙරෝල ඉන්නේ කට මේ ඉන්න එපා මෙතෙන් කැල්ලක් කඩා ගන්න. එන්නේ කඩුව තියෙනවද? ඒක මීමැස්සල් නෙමෙයි අපටත් කන්න හිතෙනවා. අපි කවුරු හදලා තියෙන බඩගින්න නෙමෙයි. ඕගොල්ලන්ට මීමැස්සන්ට ඔක්කොම දෙන්න ඕනේ. සතුන්ට සල්කන්න ඕනේ. මේ ඉදින්නේ මොන වගේ අවස්ථාවකද කලබල වෙලා ඒ කට්ටිය මැස්ස පොඩි වුණොත් මේ ඉස්සරහින් මෙහෙම හිට ගන්නත් එපා. මේ ලොක් වෙනවනේ. ඒ නිසා මේ සයිඩ් එකේ ඉන්නේ. දැන් මේ දවස්වල ඒ කට්ටියගේ එහාට මෙහාට සංචාරණය අඩුයි. ඒ වුණාට සීසන් එකේ මේ කට්ටිය හොගල වැඩනේ. වද බඳින්න අපිට පැත්තටද? නෑ මේ පැත්ත තමයි හරියට. ඒ කියන්නේ කට සීමා කරන්නේ දැන් ඕනේ. කට සීමා කරන්න ඕනේ නේ. කොහොම තිබ්බම හරි. මේකට අර ෂීට් එකක් තියාගන්න ඉතින්. ඔව් මම කියන්නේ. මම PDF එකකුත් තියනවා මම ඒක දාන්නම් මහත්තයා. අරතර ඒක බලාගෙන